දැන් ඉගෙන ගත්තා ශාක වර්ධනයට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය ගැන. අපි දැන් ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ මේ මූලද්‍රව්‍ය සපයන පොහොර ගැන ඔබ තමුන්නාසලට අවබෝධයක් දෙන්න. ඒතර වෙළඳපොලේ දැන් අපි වෙළඳපොලකට ගියාම පොහොර වර්ග රාශියක් තියෙනවා. විවිධ නම් වලින් විවිධ ආකාරී සංයුති වලින් පොහොර වර්ග රාශියක් තියෙනවා. ඉතින් අපි අද උත්සාහ කරන්නේ මේ ප්‍රධානම පොහොර වර්ග ගැන තමුන්නාසලා දැනුවත් කරන්න. ඒතර පොහොර ගත්තොත් ප්‍රධාන මේක ආකාර තුනකට තියෙන්න පුළුවන්. විශේෂයෙන් තියෙන්න පුළුවන් අමිශ්‍ර පොහොර විදිහට තියෙන්න පුළුවන් කුඩු වශයෙන් බොහෝ කුඩු හෝ සියුම් චූටි කැට වශයෙන් තියෙන්න පුළුවන් අමිශ්‍ර පොහොර. දැන් උදාහරණයක් ගත්තොත් යූරියා, MOP, TSP වගේ තියෙන ඒවා අමිශ්‍ර පොහොර. ඊළඟට ඔය අමිශ්‍ර පොහොර වර්ග මිශ්‍ර කරලා මිශ්‍ර පොහොර විදිහට තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා එළවලු පොහොර මිශ්‍රණ, ඒ වගේ මිශ්‍රණ තියෙන්න පුළුවන්. ඊට අමතරව දැන් අහලා තියෙනවා ඒ ප්‍රධාන මූලද්‍රව්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ඔක්කොම එකතු කරලා කැට පොහොර විදිහට ඔයගොල්ලෝ නිල් කැට, දම් කැට, කොළ කැට මේ විදිහට හඳුන්වන කැට පොහොර විදිහට පොහොර වර්ග තියෙන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ ප්‍රධාන මූලද්‍රව්‍ය සපේ ගන්න පුළුවන් ප්‍රධාන පොහොර වර්ග මොනවද කියලා. අපි ඉස්සෙල්ලාම කතා කරමු ප්‍රධාන මූලද්‍රව්‍යයක් තමයි නයිට්‍රජන්. ඒතර මේ නයිට්‍රජන් ලැබෙන ප්‍රධාන මූලද්‍රව්‍ය පොහොර වර්ගය තමුන්නාසලා කවුරුත් දන්නවා යූරියා කියන එක. යූරියා ගත්තොත් යූරියා වල නයිට්‍රජන් ප්‍රතිශතය තියෙනවා 46%. ඒ කියන්නේ වැඩිපුර නයිට්‍රජන් හම්බෙන පොහොර වර්ගයක් තමයි යූරියා කියන්නේ. ඒතකොට යූරියා තියෙන්න පුළුවන් මේ වගේ කුඩා කැට වශයෙන් තියෙන්නත් පුළුවන්, විශාල කැට වශයෙන් තියෙන්නත් පුළුවන්. ඒට අමතරව තවත් නයිට්‍රජන් ලබා දෙන පොහොර වර්ගයක් තමයි ඇමෝනියම් සල්ෆේට්. එතකොට ඇමෝනියම් සල්ෆේට් කියන එක වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. මේක පස ආම්ලික වෙන නිසා. ඒ නිසා ඒක විතරම පාවිච්චි කරන්නේ නැහැ. හරි. ඊළඟට ફોස්ෆරස් ලැබෙන පොහොර වර්ග වශයෙන් ගත්තොත් මේක තමයි ප්‍රසිද්ධම පොහොර වර්ගය ත්‍රිත්ව සුපර් ෆොස්ෆේට්. අපි TSP කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් සමහරු මඩ පොහොර කියලාත් හඳුන්වනවා TSP කියන එක. එතකොට මේකේ ફોස්ෆරස් ප්‍රතිශතය තියෙනවා 48%. ફોස්ෆරස් ලබා දෙන තවත් පෝෂකයක් තමයි පොහොර වර්ගයක් එප්පාවල රොක් ෆොස්ෆේට් කියන එක. මේක ජලදාවිතාවය අඩු නිසා මේක බහුවාර්ෂික භෝග වලට තමයි බහුල වශයෙන් පාවිච්චි කරන්නේ. ඊළඟට පොටෑසියම් ලබා දෙන පොහොර විදිහට අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් ජනප්‍රියම පොහොර වර්ගය තමයි මියුරේට් ඔෆ් පොටෑෂ් කියන එක. මේකේ පොටෑසියම් ප්‍රතිශතය 60%ක් තියෙනවා. මේ වගේ රතු පාටට එන්නත් පුළුවන්, සුදු පාට වගේ පාටට එන්නත් පුළුවන්. ඊළඟට අමිශ්‍ර පොහොර එකතු කරලා මිශ්‍ර පොහොර විදිහට වෙළඳ පොලේ තියෙනවා පොහොර වර්ග. එතකොට මේවා මිශ්‍ර පොහොර. එතකොට එක එක විදිහට එළවලු වලට, බුලත් වලට මේ විදිහට මිශ්‍ර පොහොර වර්ග තියෙනවා. එතකොට මේක කුඩු වශයෙන් තියෙන මිශ්‍ර පොහොර වර්ගයක්. ඊළඟට ඊට අමතරව මේ ලොකු කැට විදිහටත් වෙළඳ පොලේ මිශ්‍ර පොහොර වර්ග තියෙනවා. මේකට අපි කියන්නේ මේ බේසල් පොහොර වර්ගයක්. මේ විදිහට මිශ්‍ර පොහොර වර්ග තියෙනවා. එතකොට මෙතෙන්දී අපි පොඩි පැහැදිලි කිරීමක් කරොත් දැන් මේවා මිශ්‍ර පොහොර කැට විදිහට තියෙනවා. මේ මිශ්‍ර පොහොර කුඩු විදිහට තියෙන පොහොර වර්ග. එතකොට මේ දෙකේ ගත්තොත් මේ දෙකේ වාසි තියෙන්න පුළුවන්, අවාසි තියෙන්න පුළුවන්. එකක් මිලේ වාසි තියෙන්න පුළුවන්, මිලේ අවාසි තියෙන්න පුළුවන්. ඊළඟට පසට දාපුවාම පසේ දිය වෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් දැන් මේවා කුඩු වශයෙන් තියෙන පොහොර දාපුවාම බොවිට ඉක්මනින්ම දිය වෙලා විනාශ වීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. මේ වගේ කැට වශයෙන් තියෙන පොහොර අපි දැම්මොත් ලොකු කැට විදිහට තියෙන දැම්මොත් පසේ යම්කිසි කාලයක් තියලා හිමීට දිය වෙලා යන්න පුළුවන්. ඒකට වාසි විදියට ගත්තොත් මේ පොහොර ගත්තොත් මේක අපිට පිරිසිදුයි. ඒ කියන්නේ අපිට නිකන් සහතික වෙන්නම පුළුවන් මේකේ පොටෑසියම් 60ක් තියෙනවා. මේක පිරිසිදුම පොහොර. එතකොට යූරියා, TSP, MOP කියන තුනම පිරිසිදු අපිට සහතික වෙන්න පුළුවන් පොහොර. ඒවා මිශ්‍ර කරලා ගන්න පොහොර බොහෝ විට ඒවා නරකයිම කියනවා නෙවෙයි. නමුත් ඒවයි යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඊළඟට වෙළඳ පොලේ තියෙනවා ඔය නයිට්‍රජන්, ફોස්ෆරස්, පොටෑසියම් මේ මූලද්‍රව්‍ය. ඊට අමතරව ද්විතීයික මූලද්‍රව්‍ය, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය මේ සියල්ලම මිශ්‍ර කරලා කැට විදිහට තියෙනවා. අපි මේවට කියන්නේ කීලේට පොහොර. මේ විදිහට කැට විදිහට පොහොර තියෙනවා. දැන් මේ පොහොර වර්ගයේ උදාහරණයක් ගත්තොත් මේක ශාක වර්ධනයට හදපු පොහොර වර්ගයක්. අපි ඒක අනුනගන්නේ මෙහෙම අනුපාතයක් දීලා තියෙනවා 21යි 7යි 14යි. ඒතර අපි හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන NPK කියලා කියන්නේ. ඒතර මේකේ පිළිවෙල ගත්තොත් 21 කියන්නේ නයිට්‍රජන් N, 7 කියන්නේ ફોස්ෆරස් P, 14 කියන්නේ පොටෑසියම් එහෙම නැත්නම් K. ඒතර මේක අපි ග්‍රෝවර්
කියලා හඳුන්වනවා. ඒ කියන්නේ වර්ධනය වෙන පොහොර. ඉතින් මේවා විවිධ පාටින් එන්න පුළුවන්. නිල් පාට, කොළ පාට, ඒ විදිහට විවිධ පාටින් එන්න පුළුවන්. ඊළඟට මේ පොහොර වර්ගය ගත්තොත් මේකේ බලන්න අනුපාතය මේක ඇවිල්ලා අපි පොටෑසියම් වැඩි පොහොරක්. දැන් NPK විදිහට ගත්තොත් 14යි 14යි 21. ඒතකොට පොටෑසියම් වැඩි පොහොරක්. ඒතකොට පොටෑසියම් අවශ්‍යතාවය වැඩි වෙලාවට අපිට පොටෑසියම් වැඩි මේ වගේ පොහොර දෙන්න පුළුවන්. ඉතින් මේක වෙළඳ පොලේ විවිධ නම් වලින් මේ පොහොර වර්ග තියෙන්න පුළුවන්. ඊළඟට ඊට අමතරව තවත් පොහොර වර්ග තියෙන්න පුළුවන්. අර NPK විදිහටම දැන් මේක ගත්තොත් 12යි 17යි. එතකොට අපි දන්නවා මේකේ 17 කියන්නේ පොටෑසියම් වැඩි. එතකොට පොටෑසියම් අවශ්‍යතාවය වැඩි වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන ඒකත් එක්ක එකතු කරලා තියෙනවා තව අංශු ද්විතීයික මූලද්‍රව්‍යයක්. අපි දන්න මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය සහ ඊට අමතරව TE කියන්නේ අපි ඉංග්‍රීසියෙන් ගත්තොත් trace element කියනවා. එහෙම නැත්නම් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. එතකොට මේ වගේ පොහොර වර්ගවල අර NPK වලට අමතරව ද්විතීයික මූලද්‍රව්‍යයක් වශයෙන් මැග්නීසියම් උත් තියෙනවා. අංශු මාත්‍ර මූලද්‍රව්‍ය නම් වශයෙන් නැති වුණත් අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක් මේකේ අන්තර්ගතව තියෙනවා. හරි මේ තවත් මූලද්‍රව්‍යයක් අපි අර කම්ප්ලෙක්ස් කියන පොහොර. ඒ කියන්නේ හැමදේම අන්තර්ගතයි. අපි ඉස්සෙල්ලත් කතා කරා මේක NPK වලට අමතරව මැග්නීසියම්, සල්ෆර් සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා. එතකොට ඔයගොල්ලන් මේ පැහැදිලිවම ඔයගොල්ලෝ ගන්නකොට සමහරට ඔයගොල්ලෝ කුඩා පැකට් විදියට පොහොර වෙළඳපොලෙන් ගන්න පුළුවන්. අර කිලෝ එකේ පැකට් ඒ විදියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලූස් විදියට ගන්න පුළුවන්. එතකොට ලූස් විදියට ගන්නවා නම් හොඳටම සැලකිලිමත් වෙන්න. අපිට මේ කම්ප්ලෙක්ස් වර්ගයේ පොහොර වර්ගයක් අවශ්‍ය නම් අපි මේ පොහොර බෑග් එකේ දැන් කිලෝ 25 වගේ බෑග් එන්නේ. එතකොට කිලෝ 25 බෑග් එකේ බලන්න මේ අනුපාතය හරියට ගහලා තියනවාද කියලා බලලා එහෙම වුණාම අපිට හරියටම පොහොර වර්ගය තෝරගන්න පුළුවන්. එතකොට මේක ගත්තොත් NPK 12යි 11යි 18යි ඊට අමතරව මේකේ මැග්නීසියම්, සල්ෆර් සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා. හරි මේවට අපි කියන්නේ කැට පොහොර විදියට. ඊළඟට අපි ද්විතීයික මූලද්‍රව්‍යات අපි අඳුනගමු. ද්විතීයික මූලද්‍රව්‍ය විදිහට අපිට සපයන්න අවශ්‍ය වෙනවා. දැන් මේක ගත්තොත් මේකේ ද්විතීයික මූලද්‍රව්‍ය තුනක් අන්තර්ගත මූලද්‍රව්‍ය මේ පොහොර වර්ගයක් විවිධ නම් වලින් තියෙන්න පුළුවන්. මේක කැල්සියම් ප්‍රමුඛ මූලද්‍රව්‍යයක්. ඒකට අපි ඒක කැල්සියම් වලින් අඳුනනවා. දැන් මේක ගත්තොත් කැල්සිනීට් කියලා හඳුන්වන පොහොර වර්ගයක්. ඒකට මේකේ ප්‍රධාන වශයෙන් කැල්සියම් තියෙනවා 18ක්. ඊට අමතරව නයිට්‍රජනුත් 16ක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ එක එක විදිහට විශේෂයෙන් කැල්සියම් පොහොර වර්ග මේ වගේ කැට විදිහට එනවා. වෙළඳ පොලේ සුදු කැට කියලා හඳුන්වනවා. ඉතින් මේ කැල්සියම් පොහොර. හරි. එතකොට ද්විතීයික මූලද්‍රව්‍ය විදිහට අපිට කැල්සියම් ලැබෙන තවත් පොහොර වර්ගයක් තමයි ඩොලොමයිට්. මේකේ මැග්නීසියම් උත් අන්තර්ගතයි. එතකොට මේක ගොඩාක් වෙලාට මේවත් පාවිච්චි කරන්නේ බහුවාර්ෂික භෝගවලට විශේෂයෙන් පොල් වගේ භෝගවල ඒ කැල්සියම්, මැග්නීසියම් අවශ්‍යතාවයන් සඳහා. ඊළඟ තවත් පොහොර වර්ගයක් තමයි කීසරයිට් කියන එක. එතකොට මේ දෙකේ වෙනස අපි දැන් ඩොලොමයිට් වලත් අපි දැක්කා මැග්නීසියම් තියෙනවා. එතකොට ඩොලොමයිට් වල මැග්නීසියම් ඉක්මනින් අවශෝෂණය කරගන්න බෑ. හැබැයි කීසරයිට් වල මැග්නීසියම් ඉක්මනින් අවශෝෂණය කරගන්න පුළුවන්. එතකොට මැග්නීසියම් ඉක්මනින් අවශ්‍ය වෙන අවස්ථාවල අපිට කීසරයිට් කියන පොහොර එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අමතරව මැග්නීසියම් සල්ෆේට් ලබා දෙන ජනප්‍රිය පොහොර වර්ගයක් විශේෂයෙන් අපිට දියර පොහොරක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් ජනප්‍රිය පොහොර වර්ගයක්. ඒ වගේම මිලෙන් අඩු පොහොර වර්ගයක් මැග්නීසියම් සල්ෆේට් කියන එක. ඒතර මේකේ මෙන්න මේ විදිහට මැග්නීසියම් සහ සල්ෆර් අන්තර්ගතයි. ඊළඟට දැන් අපි මේ පොහොර වර්ග අඳුන්ලා දුන්නා ඔයගොල්ලන්ට. මෙන්න මේ වගේ පොහොර මේවා වෙනම තියෙන පොහොර වර්ග. දැන් වෙළඳ පොලේ වෙනම තියෙනවා මේවා. එතකොට විවිධ නම් වලින් කැල්සියම්, මැග්නීසියම් සල්ෆේට්, ඩොලොමයිට්, කීසරයිට් ඒ විදිහට වෙනම නම් වලින් තියෙනවා. එතකොට ඒවැ ප්‍රධාන වශයෙන් එක මූලද්‍රව්‍යයක් හෝ දෙකක් තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඉතින් අවශ්‍යතාවය යන ඒවා මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව ද්විතීයික මූලද්‍රව්‍ය ලබා දෙන්න තවත් විවිධ පොහොර වර්ග තියෙනවා වෙළඳ පොලේ. මේ විදිහට කැට විදිහට තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මේ එක පොහොර වර්ගයක් අපිට වෙළඳ පොලේ හම් වෙන. එතකොට අපි මේකෙත් අපි නම නෙවෙයි අපි ප්‍රධාන වශයෙන් සලකන්නේ ඒ නම යටතේ හදලා තියෙන පොහොර වර්ගවල තියෙන මූලද්‍රව්‍ය. දැන් ප්‍රධාන වශයෙන් අපි කතා කරා ද්විතීයික මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් තුනක් අපිට ශාක වර්ධනයට අවශ්‍යයි. එතකොට මේක පොහොර වර්ගය ගත්තොත් කැල්සිරේට් කියලා හඳුන්වන එකක්. එතකොට මේකේ සල්ෆර් තියෙනවා, කැල්සියම් තියෙනවා, මැග්නීසියම් තියෙනවා. එතකොට මේ අනුපාත වලින් තියෙනවා. සල්ෆර් ගත්තොත් 16යි, කැල්සියම් 10යි, මැග්නීසියම් ගත්තොත් 10යි. එතකොට මේ අනුපාතයෙන් තියෙනවා.
ඉතින් එතකොට අපිට ගොඩක් පහසුයි සමහර අවස්ථාවල අර තුනක් විතර තුන් අවස්ථාවක දාන වෙලේ අපිට මේක එකපාර දැමීමේ පහසුවකුත් තියෙනවා. ඒකට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සපයන පොහොර වර්ග අඳුන ගමු. එතකොට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය විදියට ප්‍රධාන වශයෙන් අපිට ලැබෙන පොහොර වර්ගයක් ඇල්බර්ට් සොලියුෂන් කියන එක. මේකේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය පමණක් නෙවෙයි ශාක වර්ධනයට අවශ්‍ය කරන සියලුම පෝෂක අන්තර්ගත පොහොර වර්ගයක් මේ වගේ තියෙන්න පුළුවන්. එතකොට මේක දැන් මේ වගේ පැකට්ස් වල ඉන්නත් පුළුවන් ලොකු පැකට්ස් වල ඉන්නත් පුළුවන්. ඒ විදිහට එන්න පුළුවන්. එතකොට ඇල්බර්ට් සොලියුෂන් වල විශේෂ වාසිය තමයි මේක දියර පොරක් විදිහට තමයි බහුල වශයෙන් පාවිච්චි කරන්නේ. ඒක දියර පොරක් විදිහට පත්‍ර වලට ස්ප්‍රේ කරනවා. ඊට අමතරව දියර පොර විදිහට අපිට හදලා අසට දාන්නත් පුළුවන්. ඒකට ඒ වගේ මේක කුඩු වශයෙන් තියෙන්නත් පුළුවන්. මේ වගේ දියර වශයෙන් තියෙන්නත් පුළුවන්. ඊළඟට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලැබෙන තව පොහොර වර්ගයක් තමයි අපිට වෙළඳ පොලේ හමු වෙන මේ යූටා කියන එක. ඒතර යූටා කියන එකේ විශේෂත්වය තමයි අපි අර කලින් කතා කරා විදිහට ඒකේ මැග්නීසියම් කැල්සියම් සල්ෆර් වලට අමතරව මේ වගේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය රාශියක් අන්තර්ගත වෙනවා. එතකොට යූටා කියන එක මේ වගේ ලොකු කැට වශයෙන් වෙළඳ පොලේ දකින්න පුළුවන්. ඊට අමතරව අංශු මාත්‍ර මූලද්‍රව්‍ය විදිහට තව අපිට වෙළඳ පොලේ හමු වෙනවා මේ බොරැක්ස් කියන එක. අපිට විශේෂයෙන් බෝරෝන් වගේ සපේ ගන්න ඕන වුණාම මේ වගේ බොරැක්ස් කුඩු තියෙනවා. විශේෂයෙන් කවුරුත් දන්නවා අපිට පැපොල් වගේ වගා කරනකොට බහුල වශයෙන් බෝරෝන් අපිට අවශ්‍ය වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ බෝරෝන් කියන එක මේක පසට දාන්නත් පුළුවන්. ඕනනම් ජලයේ දිය කරලා දියර වශයෙන් ලබා දෙන්නත් පුළුවන්. එතකොට අපි දැන් මේ අඳුනගත්තේ සමස්ත පෝර විදිහට අපි නැවත කිව්වොත් කුඩු වශයෙන් අමිශ්‍ර පෝර තියෙනවා. ඊට පස්සේ මේ අමිශ්‍ර පෝර මිශ්‍ර කරලා මිශ්‍ර පෝර විදිහට විවිධ වගාවන් වලට වෙනම හදලා තියෙනවා. ඊට අමතරව ඒ පොහොර වර්ග විශේෂයෙන් නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ඒ සියල්ල එකතු කරලා කැට පොහොර විදිහට හඳුන්වලා දීලා තියෙනවා. අපි ඒ සියල්ලම ඉගෙන ගත්තා. ඒතර කැට පොහොර අපි ඉගෙන ගත්තා විශේෂයෙන්ම ඒවා සෙමෙන් පෝෂක නිදහස් කරන පොහොර වර්ග. ඉතින් අපි ගෘහ ජනතාව වශයෙන් තමුන්නාසලා මේ දැනුවත් කරේ තමුන්නාසලාගේ පහසුව පිණිස මේ පොහොර වර්ග තමුන්නාසලාට තෝරගන්න පුළුවන්. විශේෂයෙන් අපි මතක් කරේ ඒ වගේ තියෙන අර පෝෂක අනුපාතය විශේෂයෙන් මතක් කරේ තමුන්නාසලාගේ පහසුව පිණිස ඒවා භාවිතා කරන්න. එතකොට ඔයගේ මිල ගණන් වෙළඳ පොලේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට තමුන්නාසලාගේ අතේ තියෙන මුදල් වල හැටියට මේ පොහොර වර්ග තීරණය කරගන්න පුළුවන්. ඊට අමතරව තව පොඩි දෙයක් හඳුන්වලා දෙන්නම්. වෙළඳ පොලේ දැනට තියෙනවා මේ වගේ මේ කාබනික කැට විශේෂයෙන් විවිධ නම් වලින් තියෙනවා. ඩිස්කවරි টොප් ඒ වගේ විවිධ නම් වලින් හඳුන්වලා දීලා තියෙනවා. ඒතර මේවැය තියෙන වාසියක් තමයි මේ වගේ අර අමිශ්‍ර පෝර අපිට පසට යොදද්දී පෝර වල කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒ අමිශ්‍ර පෝර විශේෂයෙන් යූරියා, TSP, MOP මිශ්‍රණ වලට මේ පෝර වර්ග අපිට පෝරක් ඉවරන කාබනික කැට ඉතින් මේක අපිට එකතු කරන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් සාමාන්‍ය කිලෝ 10කට අර අමිශ්‍ර පෝර කිලෝ 10කට අපිට මේකෙන් කිලෝ 1ක් වගේ අනුපාතයකට කලවම් කරන්න පුළුවන්.